Hey guys, මම රකීත. ඉතින් මම යුනි ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ඇත්තටම ගත්තොත් මම හිතුවා මම නිකන් ඉන්නේ. ඇත්තටම මට මේ මගුල් කරන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මට බ්ලොග් එකක්වත් කරන්න මට එම මොලයක් නැහැ. ඉතින් මම ඉතින් ගෙදර නිකන් ඉන්නේ. 15 තමයි ඔරියන්ටේෂන්. ඉතින් මම හිතන්නේ 15 වෙනකන් අපේ යුනිවර්සිටි එකේ උන්දලා Come now, follow my lead. Come now, follow my lead. ගෙදරත් ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තොත් ඔය නිකන් ඉන්නකොට සාමාන්‍යයෙන් ෆෝන් එක පොඩ්ඩක් කවුල් වගේ. ගෙදර නිකන් ඉන්න බැරි නිසා මම හිතුවා මගේ ජර්නි එක පොඩ්ඩක් ෆිල්ම් කරන්න. මට මහා ලොකු එහෙම වැඩ නැහැ. මම මොනවද දාන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මේ තමයි මගේ පළවෙනි බ්ලොග් එක. ඒ වගේම අද අපේ කැම්පස් එක ගත්තොත් බැජාලා ඉන්නවා. ඒ බැජාලා අද මෙඩිකල් ගන්න එනවා. ආවේ නැත්තම් ඉතින් ඒ කට්ටිය හම්බෙන්න ඉන්න කිව්වා. ආවේ නැත්තම් ආයිස් මම දැන් අද යනවා බැජාස්ලා බලන්න. මොකද ඒගොල්ලෝ කිව්වා ආවේ නැත්තම් මට මේ ඉතින් අපි යමු ගිහලා බලමු කොයි වගේ කට්ටියක්ද ඉන්නේ අපේ බැජාස්ලා කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් මට පොඩ්ඩක් අර මයික් එක යූස් කරන්න අමාරුයි. ඒක නිසා ඉතින් මට පොඩක් නිකන් ලැජ්ජයි වගේ. ඒක නිසා මම නිකන් වොයිස් එකක් තියෙන ඉතින් අර සද්ද ඇහෙනවා වැඩිපුර ඇති. අපේ බැච් කෙනෙක් කෝල් එකකුත් ගන්න පොඩ්ඩක් ඉන්න බලන්න. මේ ඉන්නේ අපේ බැච් එකේ සෙට් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා. හරිම ලස්සන කෙල්ලෝ සෙට් එකකුයි හරි හැන්සම් කොල්ලෝ සෙට් එකකුයි ඉන්නේ. ඔව් අද දෙන්න මේ එන්න. මෙයා තමයි මේ අපේ රුහුණේ අවුරුදු කුමාරයාට. බැජ් එකේ කට්ටිය හම්බ වුණා. හම්බ වෙලා මම දැන් යනවා ගෙදර. මොකද මට එතන හිටිය ඇති. නෑ ඇත්තටම ගත්තොත් පාට පාන. ඉතින් කාලෙකින් සෙට් එකක් කරන සෙට් වෙලා ඉතින් අතල්ලක් ගත්තා පොඩි. ඉතින් මම ගෙදර ආවා. ඉතින් බැච් එකේ කට්ටිය මීට් වුණා. මීට් වෙලා මම ආවේ කොහෙද? ගෙදර ආවේ. හරිද? එතකොට ඊට පස්සේ මට දැන් යන්න තියෙනවා මේ පන්තියකට. පන්තිය කරන්නේ මම මගේ තියෙන දැනුමින් පොඩි වැඩක්. ඉංග්‍රීසි පන්තියක් කරනවා. ඉතින් ඒ ළමයාට මේ අනිකර ග්‍රැමටික උගන්වලා ඌවත් ගොඩ දාගන්න පුළුවන් මට්ටමකට හදාගන්න. දැන්ටමත් ඌ ගොඩ ගිහිල්ලා ඉන්නේ. ඉතින් අපි යමු. ඕකේ? අපි යමු ඒක බලන්න. කාලය පටන් ගන්න. දැන් තියෙන ලියන්න විතරයි. ඉස්සලා ලියන්න. white board එක පින්තූරය ඇතුලේ තියෙනවා. ලියන්න බලන්න බැඩ් එක නම් I'm gonna give these all sentences as a passage, okay, including this theory. You should write down. දැන් අපි ප්‍රාන්ති ඉවර වෙලා යන ගම බස් එකට යන්න. හරි. ඉතින් අද දවසට බ්ලොග් එක ඉවරයි. ඉතින් බ්ලොග් එක ඉවරයි. ඉතින් මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් හෙට අපි බලමු හෙට බ්ලොග් එකේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඉතින් බ්ලොග් එක බලලා පොඩි ආතල්ලක් ගන්න. ඉතින් thank you.